මෙන්න මේ වගේ රේක ඔයත් දැකලා තියෙනව නේද? ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ මේ තියෙන්නේ ගුවන් යානාවෙන් පිටවන දුම කියලා. ඇත්තටම කිව්වොත් මේ දුම නෙමෙයි. ඔයා දැකලා ඇති වාහනවල සයිලන්සර් එකෙන් වතුර පිට වෙනවා. ඉතින් ඉහළ අහසේදීත් ගුවන් යානාවේ පිටාර වායුවෙන් ජලය පිට වෙනවා. ඉහළ වායුගෝලයේ අධික සීතල නිසා ජලය ශනිකව ඝන ස්පටික බවටපත් වෙනවා. ඉතින් අපිට දුම වගේ පේන්නේ මේ ඝන ස්පටිකයි. ඔන්න අදින් පස්සේ ඔයාගෙන් කවුරු හරි මේ මොනවද කියලා ඇහුවොත් ඔයා එයාලටත් මේ දේ හරියටම කියලා දෙන්න. ඔයා දන්නව මේ මොකක්ද කියලා? ඔයා දැකලා තියෙනවද මේ ලොක්කෙක යටින් පුංචි සිදුරක් තියෙනවා? මේකෙන් අපිට යතුරු නැති වෙලාවක ලොක්කෙ කරින්න පුළුවන්ද? බෑ නෑ. එහෙම බෑ. මේක තියෙන්නේ වැස්සකදී ලොක්කෙක ඇතුළට වතුර යනකොට ඒ වතුර ටික මේ සිදුරෙන් එළියට එන්නයි. ඒකෙන් ලොක්කෙක ඇතුළ මලකඩ අනේක අඩු කරලා දෙනවා. ඉතින් සතියකට වතාවක් හරි මේ ලොක්කෙකට මැෂින් ඔයිල් ටිකක් දාන්න පුළුවන් නම් මේ ලොක්කේ ගොඩ කාලයක් යූස් කරන්න පුළුවන් වෙනවා. ගොඩක් කීබෝඩ් වල මේ F1 J1 යටින් ඉරක් දැකලා තියෙනව නේද? ඉතින් ඔයාගේ දබර ඇඟිලි දෙක එහෙම නැත්නම් වගේ ඉන්ඩෙක්ස් ෆින්ගර් දෙක මෙන්න මේ F1 J1 උඩ තියාගෙන ඔයා ටයිපින් වලට පුරුදු වෙන්න. ඒක ඔයාට ගොඩක් ලේසි වෙයි ඔයාගේ ටයිපින් ස්කිල් එක හදාගන්න. ඉතින් වාහනයක් එන්ජින් එක නතර කරලා තියෙනකොට සුක්කානම කරකවන්න ටිකක් අමාරුයි නේද? එන්ජින් එක ස්ටාර්ට් කළාම මේ වැඩේ ලේසියෙන් වෙන්නේ කොහොමද කියලා ඔයාට හිතලා නැද්ද? එන්ජින් එක ස්ටාර්ට් කරපු ගමන් හයිඩ්‍රොලික් පම්ප් එකකින් ගියර් බොක්ස් එකට ඔයිල් ප්‍රෙෂර් කරනවා. ඒ නිසා තමයි අපිට වාහනය හරවන්න ලේසි වුනේ. වර්තමානයේ එන නවීන වාහනවල හයිඩ්‍රොලික් පම්ප් එක වෙනුවට ඉලෙක්ට්‍රික් මෝටර් එකක් තමයි යූස් වෙන්නේ. වතිකානය ලෝකයේ තියෙන කුඩාම රට කිව්වොත් ඔයාලා පිළිගන්නවද? ඉතින් මේ තමයි ඉතාලියේ රෝමයේ පිහිටි කුඩාම රට. පාප් වහන්සේතුමන් විසින් තමයි මේ වතිකානය පාලනය කරන්නේ. ගොඩක් අය හිතන් ඉන්නේ මේක රටක් නොවේ නගරයක් විදිහටයි. වතිකානයටම ආවේනික වූ දේශපාලනික සංස්කෘතියක් තියෙන නිසා රාජ්‍යයක් විදිහටත් භෞතික පිහිටීම අනුව නගරයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. කතෝලිකයන්ගේ ප්‍රධාන පූජනීය ස්ථානය වන සාන්ත පීතර් බැසිලිකාව තියෙන්නේ මේ වතිකානුව තුලයි. ඉතින් මේ වතිකානය නගර රාජ්‍ය ලෙසත් හඳුන්වනවා. ඉතින් මේ දේවස්ථානය තුල මයිකල් ආන්ජලෝ මහත්මයා විසින් නිර්මාණය කරන ලද පියටා ප්‍රතිමාව දැක බලා ගන්න පුළුවන්. ඉතින් විස්මයජනක කරුණ තමයි මේ දේවස්ථානය හදලා තියෙන්නේ සුසාන භූමියක් මත. ඉතින් එතනට යන්න නම් කිසි කෙනෙක්ට අවසර ලැබෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ ඔයාලත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් දැන්ම කලවම් නොලෙජ් channel එක subscribe කරලා notification bell එක on කරලා තියාගන්න. වීඩියෝ එක අන්තිම වෙනකන් නැරඹුවාට ඔයාලට ගොඩක් ස්තුතියි.